සබ්චක්‍රය නතර වුණාට පස්සේ ඇගේ උෂ්ණය පිටවීම අඩුවීමත් එක්ක කාන්තා පාර්ශ්වයට මේක බහුල වෙලා තියෙනවා. කුරහංගලයි, මිරිස් ගලයි, වතුර කලයි. ඔය ටික ඇතෑරුණ කත් කාන්තා පාර්ශ්වයට ආතරයිටිස් රෝගය වැළඳෙන්න මූලික හේතුවක් වෙලා තියෙනවා. නිින්ද අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය දවසකට පැය 8ක 9ක නිින්දක් ගන්නේ නැහැ බොහෝ අය. ඒතර ඒ නිින්ද අඩුවීමත් ආතරයිටිස් රෝගය වැඩිවීමට මූලික හේතුවක් වෙලා තියෙනවා. අපේ ඝන අස්ථි දක්වා මේක පැතිරෙනවා. ඊට පස්සේ ඝන අස්ථි ගෙවෙන්න ගන්නවා. ගෙවිලා අන්තිමට කකුල් ඇද වෙනවා, කොර වෙනවා. ඒ අවසානට ඉතින් අවිද ගන්න බැරි තත්යකට වෙනවා. ඊට අමතරව මේකත් එක්ක එන්න පුළුවන් හෘද රෝග එන්න පුළුවන්, අංශභාග රෝග තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වගේ වෙනත් අතුරු ආබාධ රෝග තත්ත්වයන් තවත් රෝගයක්වත් සම්බන්ධ වෙනවනේ. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන දැන් ඔබ කියනවා මේක නිට්ටාවට සුව කරනවා කියලා. ඔව්. වෛද්‍යතුමා දැන් අද වෙනකොට විශේෂයෙන්ම මේ කාන්තා පරපුර වැඩි වශයෙන් ආතරයිටිස් රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ඇත්තටම මේ තරම් අපේ රටේ ආතරයිටිස් රෝගීන් වැඩි ඇයි? මොන වගේ හේතු සාධක ටිකක්ද බලපාලා තියෙන්නේ? නමම ගත්තත් ආමය නොදිරවීමෙන් හැදෙන්නා වූ වාසය. එතකොට අපේ ආමාශයට දිරවන්න අපහසු ආහාර වර්ග අද වෙනකොට භාවිතා කරනවා බහුලව. ඒක තමයි මූලිකම හේතුව. ඊට අමතරව සාමාන්‍ය කාන්තා පාර්ශ්වයට වැඩි වෙන්නේ මොකද? දැන් කාන්තාවක් ගත්තාම එයාගේ ඔසප් කාලයක් තියෙනවා. ඒතර ඔසප් කාලය නිවැරදිව සිද්ධ වෙනවා නම් බොහෝ අයට ආතරයිටිස් රෝගය ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා. නමුත් අර ඔසප් චක්‍රය නතර වුණාට පස්සේ එයාගේ උෂ්ණය පිටවීම අඩුවීමත් එක්ක කාන්තා පාර්ශ්වයට මේක බහුල වෙලා තියෙනවා. ඒ වගේම අර දැන් අපි සැප ජීවිත ගත කරලා කියන්නේ අද වෙනකොට හැමෝටම කියන්නේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ මේ අතපය වෙසලා වැඩ කරන අය 100ක් ගත්තොත් 60 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට වගේ වෙන්න ආතරයිටිස් රෝග තත්ත්වයන් වැළඳලා තියෙනවා. සවෝ හන්දියාසිත රෝග තත්ත්වයන්. මේකට මූලිකම හේතුව අර මම මුලින් කිව්ව ආහාර රටාවේ තියෙන වරද සහ ඊට අමතරව බොහෝ විට වෙලා තියෙනවා අද වෙනකොට තාක්ෂණයේ දියුණුව මේකට බොහෝට බලපානවා. මේකට මූලික හේතුවක් තමයි ජංගම දුරකථන. ස්මාර්ට් ෆෝන් එක ආතරයිටිස් නහරගඩ වගේ බොහෝ රෝග වලට බලපෑම් කරලා තියෙනවා. ඊට අමතරව ඒක විතරක් නෙවෙයි හෘද රෝග, අංශභාග වගේ රෝග වලටත් බොහෝ දුරට මේ ස්මාර්ට් ෆෝන් එකත් බලපෑම් මිනිස්සු කිලෝමීටර් දෙකක් පාය තිබුණ දුර පයින් ගමන් කරා. අද වෙනකොට පයින් යන්නේ අඩු වෙලා තියෙනවනේ සාමාන්‍යයෙන් අර යතුරු ගැඩි වගේ අර සාමාන්‍යයෙන් අර කාන්තාවක් ගත්තා වුණත් බොහෝ දුරට පොඩි දුරක් වුණත් ඇවිදින්නේ නැහනේ. ඇවිදින එක අඩු වෙලා තියෙනවා. ඒකත් මූලික හේතුවක් වෙලා තියෙනවා. මූලිකවම අපි පරණ ක්‍රමයට ගත්තොත් වංගෙඩිය, මෝල් ගහ, මිරිස් ගල. හරිද? වංගෙඩියයි, කුරහංගලයි, මිරිස් ගලයි, වතුර කලයි. ඔය ටික ඇතෑරුණ එකත් කාන්තා පාර්ශ්වයට ආතරයිටිස් රෝගය වැළඳෙන්න මූලික හේතුවක් වෙලා තියෙනවා. මොකද ඒ භාණ්ඩ හතර අපි භාවිතා කරනකොට ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් වලට හොඳ ව්‍යායාමයක් සිද්ධ වුණා. බ්ලෙන්ඩරේට බාර දීප එක හේතුවක් වෙලා තියෙනවා. අද වෙනකොට ආතරයිටිස් රෝගය උත්සන්න. නිින්ද අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය දවසකට පැය 8ක 9ක නිින්දක් ගන්නේ නැහැ බොහෝ අය. ඒතර ඒ නිින්ද අඩුවීමත් ආතරයිටිස් රෝගය වැඩිවීමට මූලික හේතුවක් වෙලා තියෙනවා. අවසාන අධීරයේදී අපේ මේ අස්ථි පද්ධතියට අපේ සංදිස්ථාන වලට ඇති කරන බලපෑමේ ප්‍රමාණය කොයි වගේද? සම්පූර්ණ අස්ථි පද්ධතියම දිරන්න පුළුවන්. මුලින්ම අපේ මොදු කාට්ලේජය තමයි මුලින්ම ගෙවෙන්නේ. කාට්ලේජය ගෙවිලා අවසානයේදී අපේ ඝන අස්ථි දක්වා මේක පැතිරෙනවා. ඊට පස්සේ ඝන අස්ථි ගෙවෙන්න ගන්නවා. ගෙවිලා අන්තිමට කකුල් ඇද වෙනවා, කොර වෙනවා. ඒ අවසානයේදී අවිද ගන්න බැරි තත්යකට වෙනවා. ඊට අමතරව මේකත් එක්ක එන්න පුළුවන් හෘද රෝග එන්න පුළුවන්, අංශභාග රෝග තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වගේ වෙනත් අතුරු ආබාධ රෝග තත්ත්වයන් තවත් රෝගයක්වත් සම්බන්ධ වෙනවනේ. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. දැන් ඔබට ඊළඟට නැගෙනවා ඇති ප්‍රශ්නයක් මේ පුලස්ති වෙද මැදුරේ ආතරයිටිස් සඳහා කරන ප්‍රතිකාර මොනවද කියලා. දැන් බොහෝ අය අවුරුදු 10-15 දැන් ඔබ ආතරයිටිස් රෝගියෙක් නම් සමහර වෙලාවට අවුරුදු 15ක් 20ක් තිස්සේ මේ රෝගයට බෙහෙත් ආලේප කරනවා ඇති, කඳට බොනවා ඇති. නමුත් ප්‍රතිකාර කරන කල් ලෙඩේ අඩුයි. බෙහෙත් නතර කරපු ගමන් ලෙඩේ නැවත රෝග ලක්ෂණ ටික මතුවෙනවා. මේ නිසාම වෛද්‍යතුමා සමහර අය අර පුළුවන් හැටියට ජීවත් වෙනවා කියන්නේ එක්කෝ දෙන්නේ දෙපැත්තෙන් අල්ලගන්න ඕනේ, නැත්නම් කිහිලිකරුවක ආධාරය ගන්න ඕනේ. මෙහෙම ආතරයිටිස් රෝගීන් ඕන තරම් ඉන්නවා. නමුත් ඔබ කියනවා මේක නිට්ටාවට සුව කරනවා කියලා. කොහොමද මේක කරන්නේ? කොහොමද රෝගී මූලික අවස්ථාවේදී හරියට විනිශ්චය කරන්නේ? එතනින් එහාට රෝග නිර්ණය කියන එක ගන්න නාඩි පරීක්ෂාව තුළින්. රෝගියා දැන් සමහරට ගොඩක් අයනට එක්ස්රේ පිටපත් 10ක් 15ක් විතර අරන් එනවා. ලේ වාර්තා ඒ වගේ විවිධාකාරයේ රිපෝට් මිටියක් විතර අරන් එනවා. ඇත්තටම අපිට රිපෝට් අවශ්‍යම නැහැ. අපි මූලිකව කරන්නේ නාඩි පරීක්ෂාවක්. මගේ වෙද පරම්පරාව ගත්තොත් පරම්පරා 42ක් විකාශ වෙන වෙද පරම්පරාව. මහා කන්දා වැඩි වෙද පරම්පරාව. වලගම්බාර එතුමා කාලේ ඉඳන් පැවතෙන වෙදකමක් අපේ තියෙන. ඒතර රාවණාට සම්බන්ධ වෙද පරම්පරාවක්. ඒතර අපේ තියෙන රස වෙදකම.
තර මේ පාරම්පරික රසවදකම තුළින් තම අපි ආතරයිටිස් රෝගී නිෂ්ඨාවටම සුව කරලා දෙන්න. තොට ඒකෙදී යන කාලය රෝගයන් රෝගයට වෙනස් වෙනවා. ඒ නියමිත කාලය ප්‍රතිකාරගත්තාම නැවත ආතරයිටිස් රෝගය හැදෙන්න නැති වෙන්න අපිට නිෂ්ඨාවටම සුව කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ඔබතුමාට බොහොම වගකීමෙන්ම කියන්න පුළුවන්. පැහැදිලිවම දැන් ඔබතුමා අද ආපු රෝගීන් අතර කතා කරපු අය හිටියන්. තොර කතා කරපු අය ගත්තොත් එහෙම පළවෙනි වතාව සහ දෙවෙනි වතාව මම හිතන්නේ ආපු රෝගීන් හිටියා. ඒතර ඒ ඇත්තේ කතා කරපුවාම ඔබතුමාට සාමාන්‍යයෙන් දැනුමක් ගන්න පුළුවන්කම තියෙන දේ. එයාලා කොච්චර කාලයක් පරණ රෙඩ්ඩුද දාර කතාරම ගෑනු කරම මත අවුරු 10ක් විතර ආතරයිටිස් රෝගය තිබුණා කියලා. නමුත් එයාට මේ වෙනකොට දැන් මාස 2ක් බෙහෙත් කරලා තියෙන්නේ. සෑහෙන සුවයක් ලැබලා තියෙනවා. 50ක විතර සුවයක් තියෙනවා. නමුත් එයා 50ක් වල 50ක් සුවයක් තාම ලැබිලා නැහැ. එයාට මාස 2ක ඇතුළත සාමාන්‍ය මාස 8ක කාලයේ නිෂ්ඨාවට ප්‍රතිකාර කිරීම තුළින් ආතරයිටිස් රෝගී නිෂ්ඨාවටම සුව කිරීම හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඕකයි අපේ දේශීය වෙදකමේ තියෙන වැදගත්කම. අර රෝගේ රෝග ලක්ෂණේ පදනම් වෙලා නෙමෙයි ප්‍රතිකාර දියත් කරන්නේ. රෝගේ රෝග නිධානය හොයාගෙන යනවා. ඉතින් ඔබත් මේ වන විට ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. අපේ ශරීරයේ මොන අවයවයේ මොන ඉන්ද්‍රිය නිරෝගීව තිබුණත් වැඩක් නැහැ. අතපය ලෙඩ වෙලා නේද? ඉතින් අද මේ වැඩසටහන හරහා ආතරයිටිස් රෝගයට අදාළ හේතුකාරණ රෝග මූලයන් ඒ වගේම හෙළ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන්ගෙන් මේ ආතරයිටිස් රෝග තත්ත්වය නිට්ටාවට එහෙම් මෙහෙන් නෙමෙයි නිට්ටාවට සුව කරන්නේ කෙසේද යන කාරණාව ඔබට අපි පැහැදිලි කළා. ඉතින් මේ සියල්ල සඳහාද අපිට සම්පත්දායකත්වය ලබා දුන්නේ මැල්සිරිපුර 500ගම පුලස්ති වෙදමැදුරේ එරමුදු ගහ ගෙදර වෛද්‍යතුමා. ඉතින් ඔබතුමාට නැවතත් අපි ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන් සරණයි.